බොහෝ කලකට පෙර පුරාණ ශ්‍රී ලංකාවේ හදබිමිහි මීට පෙර කිසිවකු නොදුටු විශාලතම රාජධානියක් පාලනය කිරීමට එක්තරා කුමරෙක් සිහින මැව්වේය. නමුත් බලයට ඇති ඔහුගේ තණ්හාව තම ලේනෑයින්ම පාවා දීමට ඔහුම පෙළඹවීය. කලවරදී පසුතැවිල්ලෙන් පෙළමින් ඔහු අහස උසට නැගී විසල් පර්වතයක් මත තම බලකොටුව ගොඩනැගුවේ තම හෘද සාක්ෂීන් ගැලවීමට මිනි. ඔහු තම බලකොටුව ලලනාරූ සිතුවම් වලින්ද ස්වර්ගීය උයන් වතු වලින්ද තවද තම උඩඟුකම පිළිබිඹ කළ කැඩපත් පෞරකින්ද අලංකාර කළේය. ඔහුගේ සොහොයුරා පලිගැනීම සඳහා නැවත පැමිණි විට ඒ සිංහ රජුට කමා කළ පාපයන්ගේ විපාකය විඳීමට සිදුවිය. පරාජිතව සහ මානසිකව බිඳ වැටි තම ආත්මය ආරක්ෂා කිරීමට නොහැකි වූ ස්වකීය නිර්මාණය දෙස ඔහු අවසන් වරට බැලුවේය. ශත වර්ෂ ගණනාවක් ගෙවී ගියද ඒ සිංහ පර්වතය සීගිරිය තවමත් නොසැලී නැගී සිටී. ඒ රජකුගේ කීර්තිය මෙන්ම ඔහුගේ ශෝකයද සිහිපත් කරවන ස්මාරකයක් ලෙසිනි.